ආයිබෝවන් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ආදරණීය දුවේ පුතේ චානක සර් YouTube channel එකට සම්බන්ධ වුණු ඔයාලව. ඉතින් විචාර හුරුව පාඩම් මාලාව තුළ අදත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලත් එක්ක සතර කම්මන්ත්‍රණයේ පාඩමේ එන තවත් එක් විචාර ප්‍රශ්නයක්. ඉතින් අද ඔබත් සමග කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ විදිහට දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ ඔබ දන්නවා මේ දෙවෙනි ප්‍රශ්නය මම ඒක ඔබට මෙහෙම කියන්නම්. හාස්‍යයෙන් හා උපහාසයෙන් යුක්තව කේවට්ට බමුණාගේ චරිතය නිර්මාණය කර ඇති අන්දම පාඩම ඇසුරෙන් විමසන්න. මම ආයෙ පාරක් කියනවා. හාස්‍යයෙන් හා උපහාසයෙන් යුක්තව. එතකොට කේවට්ට බමුණාගේ චරිතය නිර්මාණය කරනවලු කරුණු දෙකක් යටතේ. හාස්‍ය කියලා කියන්නේ සිනහවට ලක්වන චරිතයක් බවට පත් වුණාලු. උපහාසය කියලා කියන්නේ එතකොට අපහාස වීම. දැන් අපි කියන්නේ නින්දා ලබනවා. අන්න ඒ වගේ අදහසකින්. එතකොට හාස්‍යයෙන් හා උපහාසයෙන් යුතුව කොහොමද කේවට්ට බමුණාගේ චරිතය ජාතක කතාකරුව විශේෂයෙන්ම නිර්මාණය කරේ. එතකොට මම ඒක මෙන්න මේ විදිහට බෝඩ් එකට ගන්නවා. අපි ගමුකෝ මෙහෙම. කේවට්ට බමුණාගේ නැත්තම් කේවට්ට බමුණු චරිතය කාරණා දෙකක් යටතේ ඉදිරිපත් කරනවා. එකක් තමයි හාස්‍යයෙන් යුතුව කොහොමද ඉදිරිපත් කරේ කියලා අහනවා. ඊළඟට අනික් කාරණාව තමයි මතක තියාගන්න උපහාසයෙන් කොහොමද ඉදිරිපත් කරේ කියලා. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ එතකොට හාස්‍ය උපහාසය. ඔව් හාස්‍ය. හරි. එහෙමනම් අපි දැන් අද මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබත් සමග කේවට්ට බමුණාගේ චරිතය හාස්‍යයෙන් හා උපහාසයෙන් යුක්තව කොහොමද ජාතක කතාකරුවා ඉදිරිපත් කළා තියෙන්නේ කියලා සාකච්ඡා කරන්න. එහෙනම් ආරාධනා කරනවා අපේ වීඩියෝ එකත් එක්ක වෙනද වගේම අදත් එකතු වෙන්න කියලා. කේවට්ට බමුණාගේ චරිතය ජාතක කතාකරුවා මේ උම්මග්ග ජාතකයේ පුරාවටම ඉදිරිපත් කරද්දී විශේෂයෙන්ම ඔබට කිය යුතු දෙයක් තියෙනවා පුතේ. දැන් සතර කම්මන්ත්‍රණය කියන කොටස තුළදී එහෙම නැත්නම් පාඩමනේ අපිට කොටස් හතරක් හම්බ වෙනවනේ. සතර කම්මන්ත්‍රණය, ඊට පස්සේ මියුළු නුවර වටලෑම, ඊළඟට යුද්ධෝපාය යෙදීම, ඊළඟට ධර්ම යුද්ධය. ඔය කියන කොටස් හතරම අපිට හමු වෙන්නේ උම්මග්ග ජාතකයේ කියන කෘතිය තුළනේ. එතකොට මේ උම්මග්ග ජාතකයේ කියන කෘතිය තුළ මහෞෂධ පඬිතුමා කියලා කියන්නේ එදා සාරා සංකේය කල්පලක්ෂයක් තිස්සේ පාරමී ධර්මයන් පූර්ණේ කරගෙන ආපු අපමහා බෝසතාණන් වහන්සේ. එතකොට මේ ඒ බෝසතාණන් වහන්සේ හෙවත් මහෞෂධ පඬිතයන්ට නිතර දෙවේලේ කෙනෙහිලිකම් කරපු චරිතයක් අපිට මේ කතාවේදී හම්බ වුණා. ඒ වෙන කවුරුවත් නෙමෙයි තමයි කේවට්ට බමුණා. ඒතර කවුද මේ කේවට්ට බමුණා කියන්නේ? කේවට්ට බමුණා කියලා කියන්නේ මතක තියාගන්න. දේවදත්ත හාමුදුරුවෝ. දේවදත්ත හාමුදුරුවෝ. එතකොට උන්වහන්සේ තමයි කේවට්ට බමුණාගේ චරිතය නිරූපණය කරලා තියන්නේ කියලා ජාතක කතාකරුවෝ විශේෂයෙන්ම ඉදිරිපත් කරන්නේ. මොකද ඔබට මතකයි ජාතක කතාව ඉගෙන ගන්නකොට මතකයිනේ නේද? මොකද කිව්වේ? වර්තමාන කතාව, අතීත කතාව, සමෝදානය. ඒතර අපි ඕකට කියන පූර්වාපර සංදි ගැලපීම කියලා. ඔය වගේ කරුණු කාරණා තුලින් අපි සංසන්දනය කරගන්නවා මහෞෂධ පඬිත කියලා කියන්නේ බෝසතාණන් වහන්සේය, කේවට්ට කියලා කියන්නේ දේවදත්ත හාමුදුරුවන්ය කියලා. එහෙනම් අපි අද කතා කරන්නේ ඔය කියන කේවට්ට බමුණාගේ චරිතයේ නිර්මාණකරුවා කොහොමද හාස්‍යයෙන් හා උපහාසයෙන් යුක්තව ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා. දැන් විශේෂයෙන්ම ඔබට යමක් කතා කරන්න ඕනි. මේ කතා කරන සෑම කාරණාවක්ම බොහොම සරලව ඔබට ඉදිරිපත් කරන්නේ. මොකද මම ඔබ ගාවින් ඉන්නවා කියලා හිතාගෙන තමයි මම මේක බොහොම සරලව ඉදිරිපත් කරන්නේ. ඒ නිසා බොහෝ වෙලාවට එකම කාරණාව අවස්ථා කිහිපයකදී මම විස්තර කරනවා. ඒ නිසා මේක පාඩම් පිළිබඳව හොඳට අවබෝධයක් තියෙන කෙනෙකුට, ඒ වගේම පාඩම් පිළිබඳව තාම හරියටම අවබෝධයක් නැති කෙනෙකුට මේ හැමෝටම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ තමයි පුතේ විශේෂයෙන්ම මේ වීඩියෝ එක ඔබට මම ඉදිරිපත් කරන්නේ. හරි, එහෙමනම් අපි බලමු කේවට්ට බමුණාගේ චරිතය මේ කියන ලක්ෂණ දෙකෙන් කොහොමද ජාතක කතාකරුවා ඉදිරිපත් කරේ කියලා. මම මෙන්න මෙහෙම පුංචි උදාහරණයක් ගන්නවා පළවෙනි නිදසුන විදිහට. මෙතනදී මම ඔබත් සමග උදාහරණ හතරක් සාකච්ඡා කරනවා. මොකද මේක බැලුව බැලමට අපිට පේනවා කරුණු දෙකක් යටතේ ඉදිරිපත් වෙන නිසා ලකුණු 15ක ප්‍රශ්නයක් පිළිතුරක් කියලා. එතකොට ඔබ උදාහරණ අවස්ථා නැත්නම් නිදසුන් අවස්ථා ඔබ හතරක් අනිවාර්යෙන් ලිවිය යුතුයි. ඒ නිසා ඒ හතරට ගැලපෙන නිදසුන් හතරක් මේ වෙලාවේදී මම ඔබත් සමග සාකච්ඡා කරනවා. එහි පළවෙනි එක මම මෙන්න මෙහෙම ගන්නවා. මගුල් උයනේදී චූලනී බ්‍රහ්මදත්ත රජු සමගින් රහස් මන්ත්‍රණය සිදු කරන අවස්ථාවේදී කේවට්ටගේ හිසට
හා මුඛයට වර්චස් පිටක් දැමීමේ අවස්ථාව. මං හිතන්නේ සතර කම්මන්ත්‍රණයේ පාඩම කතා කරපු අහපු දරුවෙකුට නම් අමතක නොවන සිදුවීමක්. මං එහෙම කිව්වම ඔබේ මුවකට සිනහවක් නැගෙනවා කියලා මට මේ වෙලාවෙත් හිතෙනවා. මොකද මේක හරිම රසවත් සිද්ධියක්. එතකොට මගුල්ලොයිනේදී චූලනී බ්‍රහ්මදත්ත රජතුමා සමග මොහෝ රාස් මන්ත්‍රණයේ යෙදෙනකොට අපි කලින් වීඩියෝ එකදී කතා කරලා තියෙනවා චූලනී බ්‍රහ්මදත්ත රජතුමා සහ මේ කේවට්ට හිටපු සල්ගහේ කොළ අතරට හැංගෙන්න එනවා ගිරවෙක්. ගිරව මොන පාටද? කොළ පාට. ගිරව පේන්නේ නැහැ ඉන්නවා. මේ ගිරව ඊට පස්සේ අවසානයේදී මේ කේවට්ට බමුණාගේ හිසට වර්චස් පිඬක් කෙලනවා. කියන්නේ මෙයා අසූචි පිඬක් කෙලනවා. මේ හෙලපු වෙලාවේදී මේක හිසට දැනෙනවා. හිසට දැනෙනවා මෙයා සමහර විට වයසින් හින්දා මෙයාගේ ඔළුවේ මේ හිස මත වැඩි කෙස් එහෙම නොතිබෙන්නේ නැති. ඒතර මේ තරම් වයසට ගිය පුද්ගලයෙක් මේ බල තණ්හාවෙන් තව තවත් රාජ්‍ය ලෝභීත්වයෙන් යුක්තව කටයුතු කරන්නේ. ඊට පස්සේ මෙයාගේ හිසට මේක දැනෙනකොට මෙයා ටිකක් බැලුවා උඩ හැරිලා. උඩ අතර මෙහෙම කළා බලනවා. සාමාන්‍යයෙන් ඔබ වුණත් මේ වෙලාවේ පොඩ්ඩක් උඩ බලන්න. උඩ බලනකොට ඔබේ කට ඇරෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒතර දැන් සමහරලාට අපේ කට ඇරෙන්නේ නැහැ. මොකද අපි ඒක හිතලා කරන නිසා සාමාන්‍ය වෙලාවට උඩ මොන හරි දෙයක් පේනකොට උඩ මොන හරි දෙයක් දකින්නකොට අපි උඩ බලද්දි පුතේ ඒක මේ කතා කරන මගෙත් මේ අහගෙන ඉන්න බලාගෙන ඉන්න ඔබෙත් අනිවාර්යෙන් සිද්ධ වෙන දෙයක්. ඒ නිසා ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගත්ත ගිරාපෝතකයා මොකද කරේ? ගිරව පුතේ හරියටම ඉලක්කය අල්ලලා අර කියන කේවට්ටාචාර්යන්ගේ මුඛයටම තව වර්චස් පිටක් හෙළුවා. එතකොට මෙතනදී ජාතක කතා කරුව හරි අපූර්ව කරුණු දෙකක් විස්තර කරනවා. එතකොට දැන් මෙතන ස්ථාන දෙකකට වර්චස් පිට හෙලනවනේ. එකක් තමයි මොකද්ද? හිස. අනිත් එක තමයි මුඛය. නැත්තම් කට. මේ හිස කියලා කියන්නේ මොකද්ද? මෙතන තමයි යාගේ මොලේ තියෙන්නේ. මේ පාපතර ක්‍රියාවලිය මෙයා කල්පනා කරන්නේ ඔළුවෙන්නේ. මෙයා මේ පාපතර ක්‍රියාවලිය කල්පනා කරන්නේ ඔළුවේ. මේ පෞකාර වැඩේ කල්පනා කරන්නේ ඔළුවෙන්. ඒ නිසා මොකද කරේ? අන්න යාගේ හිස මේ ජරාව දාන්න ඕනේ, මේ අසූචිම දාලා මේ සනසවන්න ඕනේ හිසක් කියලා ගිරාපෝතකයා අසූචි දැම්ම. වෙන දාන්නේ දෙයක් තිබ්බේ නැහැ. නැත්තම් ඉතින් කොලයක් කඩලා දාන්න තිබුණානේ. සල්ගෙඩියක මේ නැට්ට කාගෙන ගියා නම් සල්ගෙඩිය ඔලුවට වැටෙනවා. ඒකත් අපරාධේ. සල්මලක් දාන්න තිබුණානේ. ඒකත් අපරාධේ. එහෙනම් මේ පාපතරයාගේ හිසට ගැලපෙන්නේම අසූචි. මේ පාපතරයා මේ ප්‍රකාශය සිද්ධ කරේ තමන්ගේ කටපාවිච්චි කළා. 100 ගාණක් 10 ගාණක් මරණයට පත් කරන්න ඕනී කියන කතන්දරේ කිව්වේ තමන්ගේ කටපාවිච්චි කළා. එහෙනම් මේ වගේ කටකට දාන්න ඕනි මොනවද? අසූචි. එහෙනම් බලන්න මෙතනදී ජාතක කතා කරුවා හරි අපූර්වට මේ උදාහරණය අපිට ඉදිරිපත් කරනවා මෙන්න මෙහෙම. බොහෝ දරුවන්ට මේක දැනටමත් කටපාඩම්. මොකද්ද කියන්නේ? සාල් එක ලාලා පාතට බාන කෙනෙකුන් මෙන් කේවට්ට බමුණා හිස වර්චස් පිටක් හෙලා. බානකෝ මල්ලකට දාලා පල්ලහැට බානවා වගේ කේවට්ට බමුණාගේ හිසට දැන් අපි අර තැඹිලි එහෙම බාන්නේ පුතේ. මේ වරක එහෙම බාන්නේ ලණුවලකට ගහලා තැඹිලි බාන්නේ අන්න ඒ වගේ හරියටම ඉලක්කයට දැන් බානවා. කොහෙටද බාන්නේ? හිස මතට. හෙලා කිමෙක්දයි කට දල්වාගෙන. මේ මොකද්ද මේ කියලා මෙයා ඔළුව අත ගාලා නිකන් ඔහොම කළා එකපාරට උඩ බලනවා. මේ බලනකොටම මොකද කරේ? බැලූ තනත්තෝන්ගේ මුඛයේ, ඒ බලපු කෙනාගේ මුඛයේ, බලපු කෙනාගේ කටට. බලපු කෙනා කවුද අපි දන්නවා. කවුද? කේවට්ටාචාර්ය. ආන්නයාගේ මුඛේ නැවත වර්චස් පිටක් කියලා. එහෙනම් ගිරව පුතේ එක පාරින් වැඩේ නැවැත්වෙ නැහැ. ගිරව මොකද කරේ? පිට දෙපාරක් වැඩේ කරා. හිසටත් අසූචි දැම්මා, මුඛයටත් අසූචි දැම්මා. එහෙනම් බලන්න මෙතනදී හාස්‍ය රසය මතු කරගන්නත් පුළුවන්, උපහාස රසය මතු කරගන්නත් පුළුවන්. නින්දාවටපත් කරා. හිස නින්දාවටපත් කරා. මේකට ගැලපෙන්නේ අසූචි. මේ වගේ කටකට ගැලපෙන්නේ අසූචි. දැන් අපි කියන්නේ සාමාන්‍යයෙන් ඔබ අහලා තියෙනවා මම මේ කියන කියමන ඔයාගේ කටට රත්තරන් දාන්න ඕනි කියලා අපි සාමාන්‍යයෙන් ඔය මේ සමාජය තුළ පාවිච්චි කරන වචනයක් තියෙනවා. ඔයාගේ කටට මසුරන් දාන්න ඕනි කියපු වචන ටික අපි අගය කරනවා. එහෙනම් මෙයා මේ කියපු පාපතර ක්‍රියාවලියට දාන්න ඕනි මොනවද? අසූචි. එහෙනම් ගිරාපෝතකේ එක හොඳට තේරුම් ගත්තා. ඒ කාරණාව තුළින් අපිට මතු කරගන්න පුළුවන් හාස්‍ය රසයත් පේනවා පුතේ, උපහාස රසයත් පේනවා. ඔන්න එහෙනම් අපිට ඒක ඒ විදිහට යොදා ගන්න පුළුවන්. දෙවෙනි නිදසුන විදිහට මම මේ ප්‍රශ්නේදී පුතේ ඔබත් සමග කතා කරනවා. මෙන්න මෙහෙම අදහසක් මම ඔබට දෙන්නම්. චූලනී බ්‍රහ්මදත්ත රජු සමස්ත රාජ සභාව ඉදිරියේදී කේවට්ටයන්ට අපහාස කරනු ලබන්නේ ඔහුගේ සියලුම උපක්‍රම අසාර්ථක වූ බව පෙන්වීමෙනි. ඉන් ඔහුට අපහාසයක් සිදුවේ. ඉන් ඔහුට උපහාසයක් සිදුවේ. දැන් චූලනී බ්‍රහ්මදත්ත රජතුමා කේවට්ටාචාර්යින් එක්ක එකතු වෙලා
ධර්ම යුද්ධ මණ්ඩලය සකසන්න කලින් නුවර ඇතුළට දර ගෙනියන එක, ජලය ගෙනියන එක, ධාන්‍ය ගෙනියන එක නැවැත්තුවා. හැබැයි ඒ උත්සාහයන් තුනම මහෝසල් පඬිතුමා අසාර්ථක කළා. ඔබට මතකයි. ඒ අවස්ථා තුනම අසාර්ථක කරපු නිසා චූරණී බ්‍රහ්මදත්ත රජතුමාට සෑහෙන කේන්ති යනවා. ඒ කේන්තිය මොනතරම් ප්‍රබල වුණාද කියනවනම් මේ වටාපිටාව ඉන්න කවුද කියලා ගාණක් ගියේ නැහැ. ඉන්නේ රාජ සභාවේද කොහෙද වෙන කොහෙවත්ද කියලා ගාණක් ගියේ නැහැ. කේවට්ට විතර දින්නේ ඊළඟට මැති ඇමතිවරු ඉන්නවද? සේනාව දහස් ගාණක් මෙතන ඉන්නවද කියලා කිසිම ගාණක් ගියේ නැහැ. පළු යන්න බැන්නා. පළු යන්න බැන්නා. කාටද බැන්නේ? කේවට්ටාචාර්යන්ට. ඔන්න බලන්න කියපු කතාව. මේසා මහත් වූ තොපගේ උපායකින් වැඩකුත් නිමාවකුත් දුටු දෑ නැති මේ නුවර වේදේහ රජු අල්ලා ගන්නට නොපිළිවෙල. ඔබතුමාගේ වැඩවල මොකද්ද කිව්වේ? ඔබතුමාගේ උපායවල වල වැඩක් නැහැ කියලා. ඔබතුමාගේ උපායවල වල වැඩවල වල නිමාවක් නැහැ, අවසානයක් නැහැ, සැලසුමක් නැහැ. කිසිම මේ ප්‍රතිඵලයක් නැහැ අපේ වචනෙන් කිව්වොත්. ඒ නිසා මේ නුවර අපිට අල්ලගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි යන් අදවත් උතුරු පංචාල නුවරට. ඒ නිසා බලන්න එතකොට මේ පුරෝහිතයා කියන්නේ කවුද? පුරෝහිතයෙක් කියන්නේ කවුද? පුරෝහිතයෙක් කියන්නේ පුතේ කාරණා දෙකක් මත රජුට අවවාද අනුශාසනා ලබා දෙනවා. අපි කියන්නේ අර්ථයෙන් ධර්මයෙන්. අර්ථයෙන් කියන්නේ ආර්ථික කටයුතු සම්බන්ධයෙන්. දැන් අද අපි ගත්තම අපේ රජයක් ගත්තම අපිට මැති ඇමතිවරු බොහෝමයක් ඉන්නවනේ. ඒ වගේ ඉස්සරත් රජ කෙනෙකුට මැති ඇමතිවරු බොහෝමයක් හිටියා. හැබැයි දැන් ඉන්නේ මැති ඇමතිවරු මේ ජනාධිපතිවරයා කියන දේට අනුගත වෙලා කටයුතු කරනවා විනා ජනාධිපතිතුමාට උපදෙස් දෙන්න ක්‍රමවේදයක් අපේ රටවල වල නැහැ නේ අතරම. ඒක අපි දන්න කාරණාවන්නේ. හැබැයි එදා ඔය චූලනී බ්‍රහ්මදත්ත රජතුමාගේ කාලෙදී ඊට තවත් කාල සීමාවන් වලදී මේ කියන සිදුවීම් වෙලා තියෙනවා. පුරෝහිතයා කියලා කියන්නේ පුතේ මතක තියාගන්න රජුට වඩා උඩින් ඔහු හිටියේ. දැන් අපි අහුවෙනෝ ඔබේ සාහිත්‍ය පොතේ අඟුලිමාල පාඩම. අඟුලිමාල පාඩමේදී බර්ග කියන්නේ කවුද? බර්ග කියන්නේ අහිංසකගේ තාත්තා. බර්ග බමුණා. එයත් පුරෝහිතවරයෙක්. එතකොට පුරෝහිතයෙක් කියලා කියන්නේ රජතුමාට ආර්ථික පැත්තෙන් සහ ධාර්මික පාලනය ගෙනියන්න ඕනි අවශ්‍ය ප්‍රතිපත්ති කියලා දෙන කෙනෙක්. එහෙනම් ඒ වගේ කෙනෙකුට මේ තරම් නින්දිත ප්‍රකාශයක් කරලා රාජ්‍ය සභාවක් ඉදිරියේ බයිනවා නම් ඔව් හාස්‍යයටත් ලක් වෙනවා, උපහාසයටත් ලක් වෙනවා. ඒ නිසා ඔය කියන කරුණු දෙකම මේ නිදසුන තුලින් අපිට විශේෂයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ නිසා මම මේ නිදසුන ආයෙත් මතක් කරනවා. මේසා මහත් වූ තොපගේ උපායකින් වැඩකුත් නිමාවකුත් දුටු තැන් නැති මේ නුවර වේදේහ රජු අල්ලා ගන්නට නොපිළිවන. එහෙමනම් මේ අවස්ථාවෙන් අපිට අපේ අදාළ ප්‍රශ්නෙට පිළිතුර අපි කතා කරන ප්‍රශ්නෙට අපූර්ව නිදසුනක් විදිහට පුතේ ඔය කාරණා විශේෂයෙන් ඉස්මතු කරගන්න පුළුවන්. හරි. අපි යනවා තුන්වෙනි අවස්ථාවට. ඔබට මම වෙනදත් මතක් කරනවා, අදත් මතක් කරනවා මේ කතා කරන පාඩමට අදාළව මේ වීඩියෝ එකට අදාළව සටහනක් නෝට් ෆයිල් එකක් ඔබට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අපේ www.sinhalawithchanagasa.com වෙබ්සයිට් එකට එන්න. ඒකෙදි ඔබට තියෙනවා වෙනම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් නෝට් ටික සියල්ලම වෙනම පේජ් එකකට දාලා ඒ පේජ් එකෙන් ඔබට මේ කතා කරන පාඩමට දාලා සියලුම නෝට් ටික ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි කලින් පාඩම් වලදී දාපුවත් ඔබට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි. අපි යනවා එහෙනම් තුන්වෙනි උදාහරණයට. කේවට්ටයන් ධර්ම යුද්ධ මණ්ඩලයට පැමිණෙන මොහොතේදී ඒ පුරෝහිතයෙකුගේ පැමිණීමක් ලෙසින් නොව කොකෙකුගේ පැමිණීමක් ලෙස රචකයා දක්වයි. ඉන් හාස්‍ය රසයක් මතුවී ඇත. දැන් මම ඔබට මේ මොහොතකට කලින් කිව්වා පුරෝහිතයෙක් කියන්නේ කවුද කියලා. රජුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන කෙනා. ඒ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන කෙනාට දැන් කාවද සමාන කරේ? කාවද සම්බන්ධ කරේ? කොකෙක්. එතකොට කොකෙක් සාමාන්‍යයෙන් කර උස්ස හතර වටේ කොහොම බලනවා වගේ කේවට්ටාචාර්යුනුත් මොකද කරේ? ධර්ම යුද්ධ මණ්ඩලයට මහෝසත පඬිතුමා දැන් ඇති කියා කොකෙක් කර උස්සගෙන ගොදුරු හොයනවා වගේ තමයි කේවට්ටාචාර්යන් මහෝසත පඬිතුමා එන මග බලාගෙන හිටියේ. මේ උදාහරණයෙන් කියන්නේ ඒක ගැන. කේවට්ටයෝද මහෞෂධ පඬිතයන් දැන් ඇති එතන පොඩි අනුප්‍රාස ස්වභාවයකුත් මතු කරලා තිනවා. දැන් ඇති එක හා සමාන ශබ්ද දෙකක් ළඟදීම අනුප්‍රාසය අපිව කතා කරලා තිනවා ගුත්තිලේදී එහෙම. දැන් ඇති මහබෝසතාණන් වහන්සේ වඩනා පෙරමග කර ඔසවා බලාගෙන සිටීමෙන් ඕන් කර ඔසවා ඒ කියන්නේ එකපාරක් නෙමෙයි. එකපාරක් ඔසපන් ආයෙ පාරක් ඉස්සෙනවා. අර චූටි කාලේ අපි පෙරහැර බලන්න ගියාම අපිට ඉස්සරහෙන් කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් පෙරහැර පේන්නේ නැතුව එයාට වැහිලා නම් අපි මොකද කරන්නේ? එක්කෝ නැමිලා නැත්තම් තව ටික ඉස්සි අපි බලන්න උත්සාහ කරනවා. අන්න ඒ වගේ කේවට්ටාචාර්යින් මොකද කරේ? කර ඔසවා බලාගෙන සිටීමෙන් කොක්කරක්සේ දික්කු කර ඇති ඌහ. ඒ නිසා
එතනදී පැහැදිලිවම මොකද කරේ? අපූර්ව හාස්‍ය රසයක් මතු කරන්න ජාතක කතා කරවා උත්සාහ ගත්තා කේවට්ට බමුණාගේ චරිතය තුලින්. එහෙනම් ඕකත් අපිට උතන්දී විශේෂයෙන්ම විස්තර කරලා ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි යනවා අපේ ප්‍රශ්නෙට අදාළ 4 වෙනි නිදසුන කතා කරන්න. ඒකට මම මෙහිම ප්‍රකාශයක් ගන්නවා පුතේ. ධර්ම යුද්ධ මණ්ඩලයේදී පරාජයටපත් වූ කේවට්ට සිය සේනාව සමීපයට යයි. ඔබට මතකයි ඒක. නමුත් ඔවුන්ගේ ප්‍රතිචාරය කිසිසේත්ම සුභවාදී වූයේ නැත. පුරෝහිතයෙකුට කළ යුතු ගරුසරු පිළිබඳවත් සිතන්නේ නොමැතිව සේනාව කේවට්ට බමුණාව පිළිකුල් කරයි. ඒ අපහාසාත්මක ප්‍රකාශව සිදු කරමි. කේවට්ට කියලා කියන්නේ රජුට වඩා ඉහළින් ඉන්න කෙනෙක්. එතකොට රාජපුරුෂයෝ රජුට කෙතරම් ගරු කරනවද? ඒ හා සමානව ඊටත් වඩා දශමයක් හරි වැඩියෙන් පොරෝහිතයට ගරු කරන්න ඕනේ. එහෙමනම් මතක තියාගන්න. ඒ ගරු කිරිල්ල පැත්තකට දාලා එදා මොකද කරේ? නින්දිත වචන වලින් කේවට්ටට බැන්න. කොහොමද කිව්වේ? ජඩය මැත නොදොඩා. ජඩය පහත් මිනිස්සයෝ කුරුණෑගල යුගයේ තිබිච්ච ලස්සන වචනයක් කියලා තමයි ජාතක කතා කරම මෙතනට දාන්නේ. හරිද? මැත නොදොඩා. මෙතන කියා ඉන්නේ නැතුව නොදොඩා දොඩා දකුණු පළාතට බර වෙච්ච වචනයක් නේ දොඩනවා කියන එක නේ. එතකොට මැත නොදොඩා මෙතන කතා කරන්නේ නැතුව තොයි තාගේ ඔයත් ඔයාගේ. ඕකෙන් කියන්නේ උඹත් උඹේ. පණ නොනසා ප්‍රාණය විනාශ කරගන්න නැතුව පණ කෙන්ද විනාශ කරගන්න නැතුව යනාතක නැගියා යනාදීන් කියා යනාතක යනම මිනිස්සු ඔය යන්න මෙතනාව අපිට මේ අවවාදන් ශාසනා දෙන්න. ඇයි? වෙන්න පුළුවන් උපරිම විදිහට ලැජ්ජාවටපත් වුණා කේවට්ට. කා ඉදිරියේද? මහෞෂධ පඬිතුමා ඉදිරියේ ධර්ම යුද්ධ මණ්ඩලයේදී දසදහස් ලක්ෂ ගාණක් සේනාව ඉදිරියේදී ඔබට මතකයි අෂ්ටවංක මැණික්ගල නිසා කේවට්ටාචාරීන් සෑහෙන අපහසුතාවයටපත් වුණා. මේ අපහසුතාවයේ මැද පරාජයටපත් වෙච්ච කේවට්ට යනවා කවුරු ගාවටද? තමගේ සේනාව ගාවට. සේනාව ගාවට ගිය වෙලාවේදී සේනාවේ ඉන්න සාමාන්‍ය සෙබළු තමයි බැන්නේ. ජඩේ මෙත නොදොඩා තොයිත්තාගේ පණ නොනසා යනාතක නැගියා. එතකොට මොකද්ද කිව්වේ? පහත් මිනිස්සුયો කතා කරන්න එපා අපිත් එක්ක. කිසිම වචනයක් කියන්න එපා මෙතන. ඔහෙත් ඔහෙගේ පණ විනාශ කරගන්න නැතුව මෙන්න මෙතනින් යන දිහාවක යනවා යන්න කියලා කිව්වා. එතකොට ඒ නිසා බලන්න එතකොට ඒ තරම් පහත් ස්වභාවයෙන් තමයි සේනාව ඔහු ඇමතුවේ. එහෙනම් එතනින් අපිට පැහැදිලිවම පේනවා හාස්‍ය රසයකුත් මතුවලා තියෙනවා. හරි අපූර්වට උපහාසාත්මක රසයකුත් විශේෂයෙන් මතුවලා තියෙනවා. එහෙනම් පුතේ අපි ඔය කතා කරේ එතකොට උදාහරණ අවස්ථා 4ක්. මොනවද එතකොට අපි කතා කරේ? පොඩි සාරාංශයක් විදිහට අපි ගමු. අද කතා කරපු පාඩම විශේෂයෙන්ම ඉදිරිපත් කරා චූලනී බ්‍රහ්මදත්ත රජතුමත් එක්ක කේවට්ටාචාරීන් මගුල් වේනේදී සල්ගස යට ඉන්නකොට ගිරාපෝතකයා වරචස් පිටක් කියලපු අවස්ථාව අපි කතා කරා ඒක ගැන. ඊට පස්සේ අපි කිව්වා චූලනී බ්‍රහ්මදත්ත රජතුමාගේ සැර ප්‍රකාශ වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා අපහාසයටපත් වුණා කියලා කිව්වා. තුන්වෙනි අවස්ථාවේදී අපි කිව්වා කොක්කරක්සේ දික් වූ කර ඇති කොකෙක් වගේ කර හදාගෙන මහෞෂධ පඬිතුමා ධර්ම යුද්ධ මණ්ඩලයට එනකම්මක බලාගෙන හිටියා කියලා කේවට්ට අන්න එතනදී ඔහුව නින්දාවටපත් කරා. ජාතක කතා කරුවා හාස්‍ය රසයකුත් එක්ක. අවසානයේදී අපි කතා කරා මොකද්ද කිව්වේ? තමන්ගේම සේනාව තුලින් බැනුම් අහගන්න සිද්ධ වුණා. ඒ නිසා ඒක පුරෝහිතවරයෙකුට උචිත දෙයක් නෙවෙයි. එහෙනම් අපි කතා කරේ ඔය කියන කාරණා 4 කේවට්ට බමුණාගේ චරිතයේ හාස්‍යයෙන් ආ උපහාසයෙන් යුක්තව නිර්මාණය තුළ කොහොමද ඉදිරිපත් කරලා තියෙන්නේ කියන ප්‍රශ්නෙට පිළිතුරු වශයෙන්. එහෙමනම් අපි ඔය කියන කරුණ ටිකත් එක්ක පෙළ ගැහෙමු. එතකොට මේ ප්‍රශ්නේ අපිට ඔබේ වචනෙන් කිව්වොත් ගොඩ දා ගන්න පුළුවන්. ඒ නිසා මේකත් එක්ක ඔබ පිළිතුරක් නිර්මාණය කරන්න උත්සාහ කරන්න, ලියන්න. එතකොට තමයි ඔබට විචාර පිළිතුරු ලිවීමේ හැකියාව ලැබෙන්නේ. ඒ නිසා මෙතනදී අපි කරන්නේ විචාර උත්තරයක්ම ලියවන එක නෙමෙයි. මෙතනදී අපි ඔබට කරන්නේ ඔබට ලබා දෙලා තියෙන ප්‍රශ්නයට අවශ්‍ය නිදසුන් හොයාගන්නේ කොහොමද? ඒ නිදසුන් ප්‍රශ්නයට කොහොමද ගලපලා ලියන්නේ? කොහොමද ඒ ලියපු උදාහරණය ප්‍රශ්නයට අනුගත කරන්නේ කියන කාරණාව පිළිබඳව තමයි විශේෂයෙන්ම මේ වීඩියෝ එකෙන් අපි කතා කරේ. එහෙමනම් අපි ආරාධනා කරනවා අපිත් සමග රැඳෙන්න ඔබේ ආදරණීය Facebook page එක අකුරු 4 නූතන හදගැස්ම, ඒ වගේම YouTube channel එක චානකස, ඒ වගේම තමයි ඔබේ ආදරණීය website එක www.sinhalawithchanakasa.com වෙබ්සයිට් එක. ඉතින් එකතු වෙන්න මේ හැමදේමත් එක්ක ඉගෙන ගන්න, දැනුම බෙදා ගන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ඔබ හමුවට ඉක්මනින් වෙන්න බලාපොරොත්තු වෙමින් අද පාඩමින් ඔබෙන් සමු ගන්නවා. එතෙක් පතන්නම් ඔබට සුබදායි අනාගතයක් වෙන්න කියලා. එහෙනම් හැමෝටම ආයුබෝවන්.